මුලින්ම මෙයාලගේ සංයුතා කවචවල තියෙන ඉලෙක්ට්‍රෝන ගණන් කරලා අපි මතක් කරන් ඉමු. 6 ඒවා 4යි 7 ඒවා 1යි 7 ඒවා දෙන්නෙක් ඉන්නවනේ අයඩීන් කියන්නේ 17 නේ. 7 ඒවා 2යි 6 ඒවා 5ක් ගන්න පුළුවන් සල්ෆර් කියන්නේ 16 වෙනි කාණ්ඩය. හරි. මෙහෙමනේ. මේ ඔක්සිජන් සල්ෆර් කියන දෙන්නම 16 වෙනි කාණ්ඩේ නම් 6 ඒවා 1යි 2යි 3යි 4යි 5යි 6 ඒවා 5යි අයඩීන් ෆ්ලෝරින් 7 ඒවා 2යි. එතකොට මෙතන 14ක් 6 ඒවා 5ක් කියන්නේ 30යි 30යි 14යි කියක් වෙනවද? 44යි. 44 දෙකෙන් බෙදුවා කියන්නේ කීයක් වෙනවද යුගල් 22ක්. යුගල් 22කින් යන්න ඕන කීයක්ද? 1යි 2යි 3යි 4යි 5යි 6ක්. යුගල් 6ක් යන්න ඕන. 16ක් ඉතුරු වෙනවා. යුගල් 16ක්. විදුරුදායෙන් වැඩි අයට 8ක් වෙන විදිහට දානවා. යුගල් 16ක් එදාවේ 6 වරක් 5 30යි 4ක් 2 14යි 44යි දෙකෙන් බෙදුවොත් 22යි 1යි 2යි 3යි 4යි 5යි 6යි හොඳයි 16යි අපි දැනට කීයක් දාලා තියනවද 3යි 6යි 9යි 12යි 15යි 16ක් වෙනනම් මේකට දෙයක් දාමු තමයි මෙයාලට බන්ධන කීයක් හදන්න පුළුවන්ද මෙයාලට සල්ෆර්ට බන්ධන කීයක් හදන්න පුළුවන්ද 6ක් හදන්න පුළුවන්. ඒතර අපි මොකද කරන්නේ දැන් මෙයාගේ ආරෝපණය කීයද ධන? මෙතන ආරෝපණය බැලුවොත් ධන 2යි. ආරෝපණය නැති වෙන විදිහට බන්ධන දානවා. ඒතර මොකද කරන්නේ? මෙහෙන් එක සැර යුගලක් මෙහෙට දානවා. මෙහෙන් එක සැර යුගලක් මෙහෙට දානවා. මෙයාගේ ධන කීයද? 1යි 2යි 3යි 4යි 5යි. එයාගේ ධන දෙකක් එනවා. එයාටත් බන්ධන කීයක් හදන්න පුළුවන්ද? 7ක් හදන්න පුළුවන්. ඒ නිසා මොකද කරන්නේ? ඔලහන් ඉන්න මෙහෙන් 2යි මෙහෙන් 2යි දානවා. හරි. හොඳයි. ඒතර එන්න මෙයාගේ අයඩීන් මෙතන ඔක්සිජන් දෙකක් එනවා. මෙතනත් එනවා මෙතන එනවා S O2යි O2යි ඒ වගේම ෆ්ලුවරින් එනවා හොඳයි හරි අය හොඳයි හරියට දාන්න කරන්න බැරි වෙච්ච අය ලියා ගන්න මම මේ ගිය සතියේ දුන්න වැඩ ටික බලන්න ළමයි BR කියන්නේ තර මේක මම බස්ස ගන්නවා ඔයාලා මුලින්ම අනිත් එක ගඳන් ඉන්නකෝ
3යි 6යි 9යි 10යි 11යි 12යි. ලා මං 2019 වෙනකම් දුන්නද? 16 වෙනකම්. 2000 කී වෙනකම් දුන්නද? 16. හරි මම දැනට මේ ටික ඉවර කරලා ඉන්නම්. හොඳයි. බලන්න මේවා කරලා දිනවා හරිද කියලා මෙන්න මේක. මේ තාම සැකිල්ල. ඉතින් මේක දෙවෙනි ආවර්තයේද 15 ආවර්තයකද? උත්තර දෙන්නේ නැහැ. දෙවෙනි ආවර්තයේද තුන්වෙනි ආවර්තයේද හතරවෙනි ආවර්තයේද? BR කියන්නේ? හතරවෙනි ආවර්තය. ඒ කියන්නේ දෙවෙනි ආවර්තයට 15 කෙනෙක්නේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 8ක්ද 8ට වඩා වැඩියෙන් තියන්න පුළුවන්ද? 8ට වඩා වැඩියෙන් තියන්න පුළුවන්. ඒ නිසා මොකද වෙන්න පුළුවන් මෙයාට මෙයාගේ ධන 3 නැති වෙනකම් බන්ධන දාන්න පුළුවන්. ඒ දානට අපිට පුළුවන් ඔක්සිජන් ඩබල් බොන්ඩ් හදන විදිහට ගන්න. ඒතර මෙහෙන් දෙකක් සහ මෙහෙන් දෙකක් දාන්න පුළුවන්. ඒතර එන්නේ BR මේ විදිහට දිත්ත බන්ධනයක් සහ දිත්ත බන්ධනයක් එනවා. මේක F වෙනවා. හරි. හොඳයි. ඊළඟ මේකේ බලමු. සල්ෆර්ට පුළුවන් දෙකට වඩා තියාගන්න. 1 2 3 4 5 කියන්නේ මේක ධන එකක් වෙනවා. මෙහා 1 2 3 4 5 6යිනේ. මේක ඍණ එකක් වෙනවා. මොකද මේගොල්ලෝ දිත්ත බන්ධන හදන්න ගියොත් කේස්. ඇයි ඒ? මෙහා දිත්ත බන්ධනයක් හදුවොත් මෙතනට ආරෝපණයක් එනවා. මෙයාගේ ධන ආරෝපණයක් නැහැනේ. දවල් පේනද මේ ගණන් කරලා බැලුවොත් 1 2 3 4 5 6 7යි ආරෝපණයක් නැහැ. 1 2 3 4 5 6 7යි ආරෝපණයක් නැහැ. පැහැදිලිද? හැබැයි දැන් මේ තියෙන ධන එක ආරෝපණය නැති කරන්න මේ ඍණ එක ආරෝපණය ධන එකක් දෙකම නැති කරන්න පුළුවන්. මෙහෙන් මේ විදිහට බන්ධනයක් දැම්මොත් ඔන්න බලන්න නයිට්‍රජන්
ඩබල් බොන්ඩ් එකක් ගන්නවා සල්ෆර් වලට F. ඉතින් පේන්නේ නැති නිසා මෙතන අදින්නම්. මේ බලන්න මම මේ මෙතනින් මෙතන දානවා. හරිද? F නයිට්‍රජන් මෙතන දිත්ත බන්ධනයක් සල්ෆර් ෆ්ලුවරින් ඉන්නවා. මෙතනත් ෆ්ලුවරින් ඉන්නවා. මෙතන එක සරි ගලක් ඉන්නවා. දැන් බලමු ආරෝපණය. 1 2 3 4 5 6 7යි ආරෝපණයක් එන්නේ නැහැ. 1 2 3 4 5යි ආරෝපණයක් එන්නේ නැහැ. 1 2 3 4 5 6යි ආරෝපණයක් එන්නේ නැහැ. 1 2 3 4 5 6 7යි ආරෝපණයක් එන්නේ නැහැ. 1 2 3 4 5 7යි ආරෝපණයක් එන්නේ නැහැ. මේ තමයි ස්ථායි මනුව මේ විදිහට අදින්න පුළුවන්. හොඳයි. ඉක්මනට දාගන්න. මේක හරියයි. සුපිරි. හතේව දෙයක් 14යි 6ව 4යි 1 2 3යි 4යි 24යි 38යි 2යි 19යි 5යි 14යි 3යි 6යි 9යි 12යි 14යි. හොඳයි. මේක ලියා ගන්න මම ඊට පස්සේ මම ගන්නම් මේ ගිය සති දුන්න ප්‍රශ්න ටික අපි කරගෙන යන්නේ. ඒවා හරිනම් හරි වැරදි හරිනම් දාන්න වැරදි නම් හදාගන්න. හරිද? හොඳයි ඊට පස්සේ අපි ඊළඟට ගත්තොත් මෙන්න මේක. මේ බලන්න මේකේ 1 2 3 4 5 6 7යි අවුලක් නැහැ. 1 2 3 4 5 6 අවුලක් නැහැ. මෙතන ආරෝපණයක් එනවා ධන 1 2 3 4යි ධන 3ක් එනවා. ළමයි මෙහෙමයි. Cl කියන්නේ දෙවෙනි ආවර්තක නේද? Cl කියන්නේ දෙවෙනි ආවර්තද? Cl කියන්නේ දෙවන ආවර්තද? නෑ කීවෙනි ආවර්තද? තුන්වෙනි ආවර්තේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන 8කට තියාගන්න බැයිද? පුළුවන්. දැනටම 8ක් වෙලා තියෙන්නේ. නමුත් අපි යාගේ ආරෝපණය නැති වෙනකම් බන්ධන දානවා. ධන තුනක් නැති වෙන්න අපිට පුළුවන් මෙහෙන් එකයි මෙහෙන් එකයි මෙහෙන් එකයි දාන්න. එතකොට එන්නේ මේ විදිහට. Cl මෙතන ඩබල් බොන්ඩ් එකක් එනවා. ඊට පස්සේ මේකේ ඩබල් බොන්ඩ් එකක් එනවා. මෙතනත් ඩබල් බොන්ඩ් එකක් එනවා. මේකේ මේ විදිහ එකක් එනවා. මෙතන Cl මෙතන එක සැරේ ගාල් තුන එනවා. ඊට පස්සේ මේකේ මෙන්න මේක නම් දෙවෙනි ආවර්තේ පන්නන්න බෑ. දෙවෙනි ආවර්තනේ. ඒතර පන්නන්න බෑ. හරි. ඒතර මෙයා 2 4 6 8 අවුලක් නැහැ. මේකත් 2 4 6 8 වෙලා. හැබැයි මෙන්න මෙයා 8ක් වෙලා නැහැ. මම මෙහෙන් දෙකක් මෙහෙට දානවා. ඒතකොට ආරෝපණය මාක් කරොත් නෑ පොඩක් වැඩිපුර ස්ථායි එකක් හදමු. හරි. සාමාන්‍ය පුතේ විදුරතාවයෙන් වැඩි ඒව මත ඍණ තියෙනක වඩා ස්ථායි. ඒ නිසා ඔක්සිජන් මත තියමු. මෙන්න මේ දෙක මෙතනට දාමු. හරි. ඒතර මේ දෙන්නම ඍණ තියන්න. ඍණ 1යි මෙන්න මේක ඍණ 1යි මෙන්න මෙතනින් දිත්ත බන්ධනයක් එනවා. ඒතර මෙන්න මෙතන ඍණ එකක් එනවා. ඒතර ඍණ 1යි මේක ධන එකක් එනවා. දැන් ආරෝපණ මාක් කරපු විදියත් බලන්න. පොඩ බලන් ඉන්න. අහන් ඉන්න බලන් ඉන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි එකක් වැඩි ඍණ 1යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි එකක් වැඩි ඍණ 1යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි එකක් වැඩි ඍණ 1යි. 1යි 2යි 3යි 4යි 5යි ආරෝපණය නැහැ. 1යි 2යි 3යි 4යි ධන එකක් එනවා. හොඳයි දාන්න. මම 2016 වෙනකන් දුන්නද?